ඒක ඇහැක් වහන්න. හොඳට බලන්න. අර ඔයාලා දැක්ක ලස්සන 3D ස්ට්‍රක්චර් එක. Tamanට ඉස්සරහින් තියෙන වස්තුවක් කොච්චර දුරින්ද තියෙන්නේ වගේ ඒවා. දැන් ඔයාලට පේන්නේ නැහැ. ඔයාලට පේන්නේ ඇඳපු පින්තූරයක් වගේ එකක්. ඔයාලගේ ඔළුව තියෙන හින්දා, මොලේ තියෙන හින්දා සහ කලින් දුර දන්න නිසා තමයි දන්නේ මං ඉන්නේ මෙච්චර දුරකින් කියන්නේ. මොකද බලන්න. ඔප්පු කරනවා. දුර ගැන කිසිම අයිඩියා එකක් නැති නිසා ඒක දුර ගැන වේගය ගැන අයිඩියා එකක් නැහැ කියලා ඔප්පු කරනවා. ඇස් අරින්න. ගන්න වලගේ පෑන. ගන්න කෝපුව. පෑන් කෝපුව. රයිට්. මෙම ඈඩ් කරන්න පෑන. පෑනයි කෝපුවයි. රයිට්. දැන් ඇස් දෙකෙන්ම බලාගෙන මේක පෑනට කෝපුව දාන්න. good congratulations. good. දැන් ආයෙ ගලවන්න. එක හැක් වහගන්න. දැන් ඉක්මනට දාන්න. අමාරුයි බොරු කරන්න එපා. කොහොම හරි කොපුව දාන්න නෙමෙයි මං කීවේ. කොහොම හරි තරගයක් නෙමෙයි මේක. අමාරුයි ඒක. ඒ දුර හොයාගන්න බෑ. පුළුවන් නම් පුළුවන් උනේ කලින් දැම්ම හින්දා. දැන් ඕනනම් හැඩේ වෙනස් කරලා දාන්න බලන්න. බෑ. ලේසි වෙන්නේ නෑ. ලේසි නෑ. පෑනට කොපුව දාගන්නත් බෑ. එතන. ඔව්. ඒ හින්දා මේ නීට් එකට කරන්න කියලා තනි ඇහෙන් ගන්න පුළුවන් ඉලක්කයක් විතරයි. ඉලක්කයට අදාළ තනි රේඛාවක් නැදෙන S දෙකෙන් රේඛා හැදෙන්නේ නැහැ නේ. මිස පේනවනේ. ඇහක් තනි ඇහැකින් එහෙම කරන්න බෑ. පෑනට කොපුව දා ගන්න බෑ කියන්නේ ඉතින් බොහෝ දේවල් අමාරුයි. නේ? ගුටි කන වැඩ කරන්නේ. සීන් එක තේරුණාද? පෑන ලොකුයි කොපුව ලොකුයි. ඉන්දි කට්ටට නූල දානවා කියන එක කරන්නම බෑ. තනි ඇහෙන් ඒ ගේම ගහන්න බෑ. දැන් ඒතර කියන්න බලන්න තනි ඇහැක් කන වෙනවා කියන්නේ. ඇහැක් කන වෙනවා කියන්නේ මොකක්ද? ඒක කන් තුනයිද? ඇහැක් කන වෙනවා කියන්නේ ඒක පේන්නේ පොට්ට වෙනවා කියන්නේ අපි. ඒතර තනි ඇහෙන් පේන්නේ. එයාට ඩ්‍රයිවිං ලයිසන් එකක් දීමේ භයානකම කියන්න බෑ. ඕම් බිලෝදයට වේගයක් තේරෙන්නේ හැප්පුණාම තමයි දන්නේ. අනේ ළඟද හිටියේ. තේරුණාද? අතිශය භයානකයි. ඒවා නොකළ යුතු දේවල්. අනිත් එක මේ තනි හැකින් ක්‍රිකට් ගහන්න පුළුවන්ද? කියන්න බෑ. අනිවාර්යෙන් බෝලේ එක්ක එන්න කලින් බැට් එක වනනවා. එක්ක බෝලේ ආවට පස්සේ බැට් එක වනනවා. එහෙම තනි හැකින් ක්‍රිකට් ගහන ක්‍රිකට් කණ්ඩායම් අද ඉන්නවා. හරි. එතකොට තනි ඇහැට තමයි ඇඬෙන්නේ. දැන් මේ හරක අඬන්නේ තනි ඇහැටනේ. එතකොට ඒ දුර්වලතා එනවා. මොකද්ද මම කියන්නේ? ඒක තේරෙනව නේද? මේ මොහොතේ කරන්න ඕන දේ මම කියන්නේ. හරි? ඇඟිල්ල දිහා බලාගෙන එළිය ගැන හිතන්න. බ්ලර් වෙලා නේද? බොඳ වෙලා තියෙන්නේ. පෝට්‍රේට් ෆොටෝ එකක් ගැහුවා වගේ. තේරුණා නේද? ඒ මොකද අර සමාන්තර කිරණ වලට දැන් ඉන්න බෑ. S2 සමාන්තර නැහැ. ගන්න ඇඟිල්ල. ඈත බලන්න. ඇඟිල්ල දිහා බලන්න එපා. ඔබට ඇඟිලි දෙකක් පේනවා. තේරුණා? ඒ ඇයි? දැන් ඔයාලගේ ඇස් අபிසාරී නෑ මොකද්ද? සමාන්තරයි. සමාන්තර ආලෝකය යටතේ දෘෂ්ටි විතාන දෙකට ඇඟිලි දෙකක පණිවිඩ එනවා. ඒ දෙක තමයි පෙන්නන්නේ. ගන්න ඇඟිල්ල. ඔබේ ඇඟිලි දෙකේ එකක් ඈත බලන්න ඈත. ඔබේ ඇඟිලි දෙකේ එකක් තද පාටට පේනවා. අනික
ඊට වඩා චුට්ටක් ලාපාටයි. එහෙම නැද්ද? පොඩි එහෙම ගතියක් තියෙනවා. ඒ තමයි හුරු ඇසයි නුහුරු ඇසයි පණිවිඩ දෙක. ඒක කන්ෆර්ම් කරගත්ත හැකි මොක? කෝච්චියක්ද මොකද්ද? බලහල්ලා අනිත් එකේ රින්ගින් ටෝන් වල කැත. රින් වෙන කිවසගෙන හරි ඉන්න තිබ්බා. එලාම් එකක්ද කොහෙද නේ? Cô